බැංකුව කොල්ල කෑවෙන් පස්සේ ආපහු ඇවිල්ලා සල්ලි ගන්න පුළුවන් වෙන විදිහට ඒවා හැංගුවා. ඉක්මනට සේකන කතාවක් හැදුවා හැමෝම බය කරලා එළවන්න. එතකොට කිසි බාධාවක් නැතුව එයාට සල්ලි හොයා ගන්න පුළුවන්. මට ඒ වැඩේ අසාගේට කරගන්න තිබ්බා ඔයාලා හිටියේ නැත්තම්. ඔයා මතක තියාගන්න අපේ වැඩේම ඕන නැති දේවල් වලට ඇඟිලි ගන්න එක. ස්කූලේ මගේ අත්තේ. ඔයා දැන් මට ටිකක් හොඳින් ඉන්න බලන්න අපි කාලා එන්නම්. ඕ ඒක ඇත්ත. ශැගි ස්කූබි අපි මේ කෑම ගැන නෙමෙයි කතා කරන්නේ. ඒ කතාව ඇත්තේ උනට අපි ප්‍රමාද වෙන්න වෙල්මගේ නැන්දයි මාමයි හම්බ වෙන්න බැරි වෙනවනේ. වව් පිටිපස්සට වෙලා ඉඳගෙන යන එක මෙච්චර හොඳයි කියලා මම හිතුවේ නෑනේ. අර පාටියේ තියෙන හෙට රැටනේ. ඒක ඇත්ත. ඔයාගේ නැන්දයි මාමයි අපි නිකන් බලාගෙන ඉන්නවනේ. මේ නිවාඩුව ගත කරන්න එක කියාපු තැන. මට මතක හැටියට එහෙ පිරිසකට ගොඩාක් තියෙනවා. ශැගි පොඩ්ඩක් මේ අහන්න. ඔයා වාහනේ එලවනවා නම් ඔයා ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ තේරුණාද? මට මතක් කරනවා පැණි කෑම කිස් කිසින්දු වලට නටනවා. නටන්න බැරි නම් ඔයා ඕන දෙයක් කරගන්න ශැකි. වැඳලා කියන්නම් අපේ වාහනේ නම් කන්න එපා. ඒ තියෙන උත්සවයේදී සුපිරිතරු ගීත ගායනා කරනවලු. මං අර කොණ්ඩේ වව්ව එක්කිනාට කියලා මගේ නරලේ අත්සන් කරගන්නවා. ඔබත් එහෙම කරනවා. කිව්වම ආලා බැරි වැඩ කරන්න එපා. අනේ වාට රිදුනද පැටියෝ බය වෙන්න එපා මං ඉන්නවනේ. මේ වෙල්මා අර පැත්ත බැලුවම බය හිතෙනවා. නියමයි නේද? ශැගි ඔයා එක නියමයි කියලා හිතනවද? ඇයි යන්නේ? මේවා මේ උත්සවයට විතරක් ලෑස්ති කරපුවානේ. ඇත්තටම බය හිතෙනවා නෙවෙයි. එයාලා සුමාන ගණන් මේ වගේ වැඩ කරනවා ඇති. දැන් අපි ඔරලෝසුව වෙලාව දාගමු. හරි. මන් දැන් මෙතන ඉඳලා පොඩි කවුන්ට්ඩවුන් එකක් දෙනවා. තව පැය 23යි විනාඩි 59ක් තියෙනවා උත්සවය පටන් ගන්න. මම නැන්දයි මාමා එක්ක ටිකක් ඉන්නයි යන්නේ. එයාලට හරිය සතුටුයි අපි එන එක ගැන. අපි එනකන් එයාලා දෙන්නට ඉවසිල්ලක් නැහැ. කවුරුවත් හෙල්ලෙන්නේ නැතුව හිටියොත් හොඳයි. වෙල්මා අනේ දෙවියනේ මට අඳුර ගන්නත් බැරි වුණා. ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. මේ ළමයි අපි අඳුරන අය. හලෝ නයිස් ටු මාට්ටු. ඒ උනාට මේ උල්ලන් ටිකක් දිග වැඩි වගේ. අනේ මොකද්ද මෙතන වෙන්නේ? හැමදාම රැට අපේ වගාවල් විනාශ කරන එක්කෙනෙක් ඉන්නවා. පොලිසියටත් බැරුණා කවුද මේක කරන්න කියලා හොයාගන්න. මට නම් හොඳටම විශ්වාසයි. මේක කරනව ඇත්තේ ගෙදරට වෙලා දෙමව්පියන්ගෙන් කකා ඉන්න කොල්ලෙක්. ඔයාට කිව්වම මොකද දැන් ඉන්න කොල්ලෝ අපි වගේ නෑනේ. හරිම හිතුවක්කාරයි. නායට අහන්න නෑනේ. ඒකලාගේ ඇත්ත තමයි. වෙල්මදුව බලන්නකො මෙයාව අඳුරනවද කියලා. ආනේ කොච්චර කාලෙකට පස්සේද ඔයාගේ හැඩ? ඔයාත් හරිම හැඩයි පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. අනේ විල්මා ඔය තාමත් ඇඳගෙන ඉන්න පරණ ඇඳුමමනේ. ඇත්තමයි ඕගොල්ලෝ මෙහාට ආවේ නියම කාලෙක. අපේ ගමට අවුරුදු 100ක් පිරෙන හින්දා ඒක සමරන්නයි කට්ටිය ලෑස්ති වෙලා ඉන්නේ. ඒක ඇත්ත. ඒ වුණාට අර තෙපාණිස්ගේ අවතාරය ආවේ නැත්තම් තමයි හොඳ. මොනවා කවුරු කිව්වා? එයා නේද මේ ගම්මානේ හොයාගත්තේ? ඔව් මුලින්ම එයා තමයි මේ ගමේ ප්‍රධානියා වෙලා ඉඳලා තියෙන්නේ. කාලයක් යද්දී යාට පිස්සු හැදිලා. එයා බය වෙන්න පටන් ගත්තා. එක එක දේවල් පේනවලු කටහඬවල් ඇහෙනවලු. ඒ එයාව ප්‍රධානියට සුදුසු නැහැයි කියලා අයින් කරලා. එයා මරණාසන්න මොහොතේදී මේ ගමට සාප කරලා තියෙනවා. දැනගන්න ලැබිලා